10ට කැඩෙනවා. ඔව්. දැන් ඉඳලක් අපි සතියෙන් සතියත් දාන්න. අයිබෝන් සුබ දවසක් රත්තරන් මිනිස් YouTube නාලිකාව නරඹන ආදරණීය ඔයාලා හැමෝටම වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී අපි ඉන්නේ ගලින් බෙදුරුව පාරේ යකල්ල කියන ගම්මානයේ ඉලුපු කන්නේ කියන ගමේ තමයි මම මේ ඉන්නේ. අයිබෝන් සමන්ත මහත්තයා. ඔව් අයිබෝන්. කොහොමද ජීවිතේ? හොඳයි. ඉතින් අපි ගොවිතැනත් එක්කන් රැඳිලා ඉන්නවා. අනිවාර්යයෙන්ම. සමන්ත මහත්තයා ගත්තොත් එහෙම ඇත්තටම ලොකු සමාජ සේවයක් කරන සුවිශේෂී චරිතයක් ගම තුල. ඉතින් ගොවිතැන ඇතැරලා නැහැ. ඔහු ගොවිතැනත් එක්ක ඉන්නවා. ඉතින් මේ වගා කරලා තියෙන බටු වගාව සමන්ත මහත්තයා කොච්චර ප්‍රමාණයෙන් හදලා තියෙනවද? අක්කරයක විතර ප්‍රමාණයක් හදලා තියෙනවා. ඔව්. දැනට මාස 3ක විතර වයස කස්තමා මේ හිටවලා මාස 3ක් විතර වෙනවා. අපි පිළිවෙලට කතා කරමු මේ බටු වගාව කරේ කොහොමද කියලා. අපි චුට්ටක් වාඩි වෙලා කතා කරමු. මගේ පළවෙනි ප්‍රශ්නේ සමන්ත මහත්තයා බටු වගාව හදද්දී භූමිය සකස් කරගන්න ආකාරය අපි කියමු කොහොමද කරන්නේ කියලා. ඔව් අපි භූමිය පළවෙනියෙන්ම හොඳට පරිසරය සුද්ධ කරනවා. පරිසරය සුද්ධ කරලා ඊට පස්සේ ලොකු ට්‍රැක්ටරෙන් තමයි අපි මේක බිම රොටරි කරන්නේ. ඩිස් කරන පළවෙනි. ඊට පස්සේ ඩිස් කරලා රොටරි කරනවා. රොටරි කරලා අපි මේ වැටියක් වාගේ දාලා තියෙනවනේ. ඒ වැටියත් අපි දාලා තියෙන්නේ ලොකු ට්‍රැක්ටරේ. මේ අතින් නෙමෙයි මේ ඔබ දකින්නේ වැටිය. මේ පාත්‍ය කෙලින්ම ට්‍රැක්ටරෙන්ම හැදෙනවා. ට්‍රැක්ටරෙන්ම හැදෙනවා. ඊට පස්සේ අපි එතනින් ඒ ට්‍රැක්ටරෙන් කරන වැඩ ටික එතනින් අවසන් කරනවා. අවසන් කරලා ඊට පස්සේ ගහට හොඳට කියන ගහේ කියන්නේ පැලේ හිටවන්න අපි හිටවලා තියෙන්නේ අඩි 4න් 5න් පමණ. ඔව් සමන්ත මහත්තයා අපි ඒ ටික ලස්සනටම කතා කරමු. මම පිළිවෙලට එන්න. මුලින්ම අපි කතා කරේ මේ භූමිය සකස් කිරීම. ඔව් භූමිය සකස් කරගන්න ආකාරය. දෙවෙනි ප්‍රශ්නට આવොත් එහෙම බීජ සිටවන ආකාරය ගත්තොත් එහෙම දැන් මේ බටු පැල හිටවලා තියෙන්නේ මේවට එළබටු කියලා කිව්වට මේක එළබටු එකම නෙමෙයි. අර කටු තියෙන බටු එක නෙමෙයි. වෙළඳ පොලේ ගන්න තියෙන අනිත් බටු වර්ගය තමයි මේ ඔබ දකින්නේ. එතකොට සමන්ත මහත්තයා මේක කොහොමද හිටවුවේ බීජ සිටුවීම තවන් දාලා හිටවුවද නැත්නම්? ඔව් අපි මේක පොට් එක තමයි තවන් දැම්මේ. ඔව්. පොඩි පොට් එක දාලා ඒක මාසයක් විතර ගියාට පස්සේ තමයි මේ ශේෂ්ඨය ගෙනල්ලා හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ තවානේ තියෙන්න ඕනේ සාමාන්‍ය සති 3ක විතර කාලයක් තියෙන්න ඕනේ. වයසේ යන තරමට හොඳයි බටු ගහේ කියන්නේ අර කඳ ටිකක් මෝරන තරමට හොඳයි තවානේ. එතකොට ක්ෂේත්‍රය අර ගෙනල්ලා හිටවපුවාම වෙන්නේ මේක චුටි කාලයක් යනකොට ගහ විශාලවත් හැදෙනවා. ඒ ආදායම එන්න කලින් විශාල වෙනවා. එතකොට ටිකක් අර මේ එකපාරම මේ භෝගේ වැඩෙනවනේ. එතකොට ගහ ටිකක් මෝරලා තියෙනකොට මුලින් ඉඳන්ම මුලියට ගන්න ප්‍රවණතාවය වැඩිනේ. ඒ හින්දා තමයි ගහ ටිකක් මෝරන්න තීර ඉවර වෙලා හිටවන්නේ. ඔව්. සමන්ත මහත්තයා අපි කතා කරමු ඔහොම බීජ හිටවද්දී නැත්නම් මේ බටු පැල ගෙනල්ලා හිටවනකොට බටු පැලයක් සහ ඊළඟ පැලේ අතර පරතරය කොහොමද මේ තේලි දෙක අතර පරතරය කොහොමද? පැලයක් අතර අපි දැනට තියලා තියෙන්නේ නම් අඩි 5ක් විතර. 5යි 4යි වගේ ප්‍රමාණය තමයි හිටවලා තියෙන්නේ. ඒ කියන්නේ පැලේ ඉඳලා ඊළඟ පැලේට අඩි 4යි තේලි දෙක අතර පරතරය 5යි. අඩි 5ක් තියෙනවා. ඒකට හිතුව බටු වගාව ගත්තොත් එහෙම අපි දන්නවා බටු ගහක් සාමාන්‍ය විශාලව හැදෙනවා. ඒ නිසා සාමාන්‍ය ඉඩකඩක් තියෙන්න අවශ්‍යයි. සමන්ත මහත්තයා අපි ඔහොම කියලා දෙමු පොහොර භාවිතය කොහොමද කරන්නේ? අපි මූලික පොහොර වශයෙන් කැට පොහොර තමයි දැම්මේ. දාලා තව ඕන නම් මේකට මේ කාබනික පොහොර ටිකක් දාගත්තා නම් හොඳයි. මේක ටිකක් දීර්ඝ කාලින තියෙනවනේ. ඒ නිසා කාබනික පොහොර ටිකක් මේකට කලවම් කරා නම් ගොඩාක් හොඳයි. ගහේ වර්ධනයේට ඒක ගොඩක් ඉහළ වෙනවා. ඉතින් ඔය කුකුල් පොහොර ටිකක්, ගොම පොහොර ටිකක් මේ වගේ ටිකක් දාගත්තා නම් මේක ගොඩක් හොඳයි. අපි පොහොර එක හදාගත්තේ දැන්
කාබනික පොහොර සහ අනිතික රසායනික පොහොර. ඔව්. ඒතර මේ දෙවර්ගයෙන්ම අපි උදාහරණයකට ගමු රසායනික පොහොර භාවිතා කරනවා නම් මොනවද භාවිතා කරන පොහොර වර්ග අක්කරයක මේ වගා භූමියට කොච්චර පොහොර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවද? අපි සාමාන්‍ය මේකට දාලා තියෙනවා මේ රසායනික පොහොර නම් කිලෝ 200ක් විතර මූලික වතාවේ භාවිතා කරලා තියෙනවා. ඔව්. ඒතර පොහොර භාවිතයේදී පැල සිටුවීමට පෙර පොහොර භාවිතා කරනවද? එහෙම නැත්නම් පැල සිටුවලා සමන්ත මහත්තයා භාවිතා කරනවද පොහොර? පැල සිටුවීමට පෙර තමයි මූලික පොහොර අපි දාලා වල සකසා ගන්නවා. ඔව්. වල සකසාගෙන තමයි දවස් 3ක් 4ක් ගියාට පස්සේ තමයි පැල ටික සිටවන්නේ. ඊට පස්සේ පැල සිටුවට පස්සේ භූමියේ අපි කියන්නේ අර පැලේ මේ ශේෂ්ත්‍රයට අල්ලගත්තට පස්සේ නැත්නම් පැලේ ප්‍රාණවත් වුණාට පස්සේ පොහොර මුර කීයක් අපි භාවිතා කරන්න ඕනද? පළවෙනි පොහොර මුරේ අර පැල සිටුවීමට පෙර භාවිතා කරන පොහොරයකට පස්සේ පැල හිටෙව්වට පස්සේ සමන්ත මහත්තයා අපි දින කීයෙන් වගේද පොහොර භාවිතා කරන්නේ? අපි සාමාන්‍ය පැල සිටෙව්වට පස්සේ සාමාන්‍ය දවස් 15කින් විතර පොඩි යූරියා පාරක් දාගෙන යනවානේ. right. හොඳයි අපි කතා කරේ පොහොර භාවිතය සම්බන්ධයෙන් සමන්ත මහත්තයා බටු වගාව ටිකක් අපහසු වගාවක් මේක කරන්න. ටිකක් අමාරු කාර්යයක් මේක. අපි කතා කරමු බටු වගාවට එන කෘමි හානි මොනවද? දෙලීර නාශක භාවිතා කරන්නේ මොනවද? එහෙම නැත්නම් පලිබෝධ නාශක මොනවද අපි භාවිතා කරන්න ඕනේ? සාමාන්‍ය අපි දැනට මේකේ වැඩි දියුණුව තියෙන දිලීර ගන් බහුලවම දිලීර නැහැ. අපි ගොඩක් ඒ දිලීර නොයනවා නෙමෙයි එනවා. එන නිසා අපි දැනට මේ සාමාන්‍ය භාවිතා කරන මැංගෝසෙප් ඒ වගේ ඩැකොනිල් ඒ වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. ලොකු දිලීර වලට යන්නේ නැහැ. මේ අනිත් එක තමයි පලිබෝධ කියන්නේ තුමින්ගේ හානිය වලට අපි භාවිතා කරන රේඩියන්ට් එකයි මොස්පිලාන් එකයි මේ අපි කැල්කුලන් මේ එක තමයි ගොඩක් ප්‍රචලිත. ඒ තුන් තමයි ගොඩක්ම භාවිතා කරන්නේ. සමන්ත මහත්තයා අපි චුට්ටක් එතන ගියමු. අපි මේ මික්ස් එක හදාගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ටැංකියකට කොච්චර ප්‍රමාණයක් අපි අවුන්ස් භාවිතා කරනවද? අවුන්ස් ප්‍රමාණය අපි සාමාන්‍ය මිලි කැල්කුලන් ගත්තොත් නම් මිලි 20ක් විතර තමයි දාන්නේ. ඒ මොකද ඒක ගඳ තියෙනවා නම් ගඳ නිසා තමයි ඒක භාවිතා කරන්නේ. ඒක ගඳට අර සත්තු පොඩ්ඩක් යනවා. මේ එන්නේ නැහැ. සරක් නෙමෙයි ගඳක්. මේ සැරට භාවිතා කරන ඊට වැඩි ප්‍රමාණයක් දාන්න ඕනේ. මේ භාවිතා කරන්නේ නැහැ. ඒක හරි. අපි මොස්පිලාන් වගේ භාවිතා කරනවා නම් ග්‍රෑම් 20ක් විතර තමයි 20ක් 25ක් විතර තමයි මේ ටැංකියකට දාන්නේ 16 ටැංකියකට භාවිතා කරන්නේ. ඔව්. ලිටර් 16 ටැංකියකට තමයි ග්‍රෑම් 20ක් මිලිග්‍රෑම් 20ක් භාවිතා කරන්නේ. right සමන්ත මහත්තයා හොඳ පැහැදිලි කිරීමක් කරේ බටු වගාව සම්බන්ධව. අපි ඊළඟ කාරණාවට එමු. මේ ශේෂ්ත්‍රයේ බටු ඉන්දුවට පස්සේ දැන් අපි දන්නවා මේ කාලය කියන්නේ අධික පෑවිල්ලක් තියෙන කාලය. බටු වලට නම් ටිකක් ඇත්තටම ඔරොත්තු දෙනවා පෑවිල්ල. නමුත් බටු වගාවත් අපි බලා ගන්න ඕනේ වතුර නැති වුණොත් ඒකත් විනාශ වෙනවා. ඒ නිසා මේ මල් වේල් වෙනවා, මල් ටික වැටෙනවා. ඒ ගොඩක් දේවල් තියෙනවා. වතුර ඕනේ මේ ඕනෙම නැත්තේ නෑ. වතුර ඕනේ. අපි දැන් සාමාන්‍ය මේ මම නම් මේකේ බටර් ලයින් එකක් දාලා තියෙන්නේ. අන්න මගේ ඊළඟ ප්‍රශ්නට එන්න හැදුවේ ඒක තමයි ජල කළමනාකරණය කොහොමද අපි කරන්නේ? වතුර කොහොමද භාවිතා කරන්නේ? දවස් කීයෙන් කීයට වතුර දාන්න ඕනේ? අපි මේකේ දැන් සාමාන්‍ය දවසකට අපි පැය 2ක් විතර යවනවා. එතකොට අපි පහෝදාට උදේ දැම්මා නම් පහෝදා ඒ කැලේ දාන්නේ හවස. මේ කියන්නේ අද උදේ දැම්මා නම් හෙට හවස තමයි ආයෙ පැය 2ක් 3ක් විතර දාන්නේ. වතුර දාන්නේ. අර පොළොවක් ටිකක් වේලෙන්නත් ඕනේ. සීතල ගතිය තියෙන්නත් ඕනේ. දෙකම මධ්‍යස්ථව තියෙන්න ඕනේ. මේක දකින්නේ බටු පැලවලට වතුර ලබා දීම සඳහා සකස් කරලා තියෙන නල පද්ධතිය නැත්නම් බට පද්ධතිය. මේක සමන්ත මහත්තයා මොකක්ද අපි කියන්නේ මේ බටේට කියන නම මොකක්ද? මේක කියන්නේ මේ ග්‍රිප් ටේප් එක කියලා. මේ අපි හඳුන්වන්නේ නැහැ. මේ ග්‍රිප් ටේප් එකක් තමයි දාලා තියෙන්නේ. මම මේකේ එකක් තමයි දාලා තියෙන්නේ. මේ දරේ තමයි මම මේ ග්‍රිප් ටේප් එක දාලා හැදුවේ. නමුත් මේකේ එක ග්‍රිප් ටේප් එකක් මදි. ග්‍රිප් ටේප් දෙකක් යනවා නම් තමයි මේක සාර්ථකත්වය. මේ දැනට අපි ඒ නිසා මදි නිසා මේක වැඩිපුර කාලයක් යවන්න සිද්ධ වෙලා තියෙනවා.
ඒ කියන්නේ වතුර ප්‍රමාණය වැඩි වතුර කාලයක් දෙන්න තියෙනවා. කාලයක් දෙන්න තියෙනවා. බට දෙකකින් බට දෙකකින් ආව නම් ඒක පොඩි ප්‍රමාණයක් අඩු කරගන්න. පැය දෙකක් යන එක පැයකට විතර සීමා කරගන්න පුළුවන්. වතුර නිකන් අර අපි කියන්නේ හරවන ක්‍රමයට යන්නේ නැතුව ඩ්‍රිප් එකේ භාවිත කරන එක අතර මොකද්ද තියෙන වාසිය? ඒකේ වාසිය අපිට දැන් මේක භාවිතා කරනකොට අපි කවුරුත් ඉන්න ඕනේ නැහැ. අර මෝටරේ දාලා අපි වෙන වැඩක් කරගන්න පුළුවන් නේ. ඒ කියන්නේ වෙන මහන්සියක් අමතර මහන්සියක් නෑ. එතකොට දැන් අර හරවනවා නම් අපි ඒකට එක්කෙනෙක් රැඳෙන්න ඕනේ. ඔව්. අනිත් එක පැල හැරෙන්න පුළුවන් ඒක පස්සේ දෙනවා. වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් මේකේ පස අර තදවීමක් නෑ. බුරුල්ල තියෙනවා. ඒකෙන් ගහට පොඩි සාර්ථකත්වයක් තියෙනවානේ. රයිට් හොඳයි සමන්ත මහත්තයා හොඳ පැහැදිලි කිරීමක් ඔබ අත්දැකීමත් එක්ක මගේ ඊළඟ ප්‍රශ්නේ අක්කරයක බටු හිටවන්න සාමාන්‍යයෙන් කොච්චර වියදමක් අපිට යනවද? ඒ වගේම අපිට දලාස් වෙන්නක් නිකන් අපි බලන කෙනෙක්ට කිව්වොත් මෙච්චර ප්‍රමාණයකට අපිට යන්න පුළුවන් කියලා නිශ්චිතව අපිට කියන්න බැරි වෙයි. මෙන්න මේ තරම් වියදමක් යනවා. මෙහෙම ආදායමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් කියන කාරණාවට ගියොත් කොහොමද? සාමාන්‍යයෙන් දැනට මට මේ අක්කරයක විතර වගාවට ගිහින් තියෙනවා ලක්ෂ 3ක වියදමක් විතර දැනට වියදමක් ගෙන් තියෙනවා. ඒ කියන්නේ බීජ වලටයි පැල ඉදවීමට පොර වතුර නල පද්ධතිය මේ සියල්ල හදාගන්න ගෙන් තියෙනවා. සාමාන්‍යයෙන් බටු කිලෝ එක මිල අපි දල වශයෙන් ගත්තොත් මේ වෙලාවේ දැනට 250 300ත් අතර මිලකට තමයි යන්නේ තියෙන්නේ නේ. අක්කරයකින් අපිට කොච්චර අස්වැන්නකට යන්න පුළුවන් මේක? සාමාන්‍යයෙන් අක්කරයකින් ගහක දැන් මේ තියෙන ගහක මේ තියෙන ප්‍රමාණය අනුව සාමාන්‍ය ගෑම් 750ත් 500ත් අතර ගන්නවා. මේ ඒ කියන්නේ මම මේ අක්කරේ හිටවලා තියෙනවා පැල 1700ක් විතර හිටවලා තියෙනවා. ඔව් සමන්ත මන්තේ මම ඔබෙන් මේ ප්‍රශ්නය අහන්න හේතුව වීඩියෝ නරඹන ගොඩක් අය අහන දෙයක් තමයි ශ්‍රේෂ්ඨයක අපි වගාවක් කරාම ඒ වගාවට අපි උදාහරණයකට ගමු අක්කර භාගයකට අපි හිටවනවා පැල 1000ක්. ඒතර පැල 1000ට යන වියදම මෙච්චරයි ආදායම අපිට මෙච්චරක් ගන්න පුළුවන් කියලා වුන් නිගමනය කරනවා සහ අපේක්ෂා කරනවා. නමුත් ඇත්තටම අපිට වගාවේදී නිශ්චිතවම කියන්න බෑ මෙන්න මේ තරම් ආදායමකට යන්න පුළුවන් කියලා. මොකද එක පැත්තකින් වෙළඳ පොලේ තියෙන මිල එහෙට මෙහෙට වෙනවා. ඊට අමතරව ඇත්තටම අස්වැන්න ගන්න එකත් අපිට නිශ්චිතවම කියන්න බෑ. ඒකත් අපි කරන සාස්ත්‍රවත් එක්ක බලා ගන්න විදිය මේ සියල්ලත් එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපිට පාඩු නොවි ආදායමකට යන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් බටු වගාවක් ගත්තාම අර අනිකුත් වගාවන් වලට වඩා සමන්ත මහත්තයා වැඩි කාලයක් අස්වැන්න පුළුවන්. මේකේ මිල ස්ථාවර මිලක් කියලා නැහැනේ. දැන් අපි මේක දවස් 10ක් ගන්නවා. එතකොට අපිට මේක මාසෙට 3 පාරක් 4 පාරක් විතර ආදායම ගන්න පුළුවන්. දැන් අපි වෙනත් වගේ වට්ටක්කා පිපින්නා ඒ වගේ දෙයකට ගියොත් අපි මිලක් තිබ්බොත් එහෙමයි නැත්නම් එහෙමයි කැඩුවා දුන්නා ඉවර. ඒක හරිය. මේකේම නෑ අපිට අවස්ථා කීපයකදී ආදායමකට යන්න. කීපෙදී ආදායම යන්න පුළුවන්. කියන්නේ යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. සමහරට ඉස්සරහට වැඩි වෙයිද? සමහරට අඩු වෙන්නත් පුළුවන්. එතකොට අපිට ඒක පාඩුවක් නෑ. මේක අල්ලගෙන තියාගෙන යනකොට සමහරට පාඩුවක් වෙන්නේ නැහැ. කොයි වෙලාවක හරි මිලක් රැඳෙනවා. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි සමන්ත මහත්තයා වටිනා කරුණු ගණනාවක් අපි කතා කරා. අවසාන වශයෙන් අපි කතා කරලා වැඩසටහන අවසන් කරමු. ඔබේ වටිනා කාලය ලබා දුන්නේ මං එනකොට සමන්ත මහත්තයා සූදානම්ෙන් හිටියේ ශ්‍රේෂ්ඨයට තෙල් ගන්න. ඉතින් අපි ඒ ටිකත් බලන්න යන් ඔබේ වැඩ කටයුතු ටික සමන්ත මහත්තයා බෙහෙවින් ස්තුතියි. අවසාන වශයෙන් මම ඔබට පුංචි විනාඩියක් අරන් පොඩි පණිවිඩයක් දෙන්න. විශේෂයෙන් ඔබ ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක්. ඒ කියන්නේ පවතින ආණ්ඩුවක් කරලා තියෙන ඔබ ජයග්‍රහණය කරනවා කියන්නේ අපි කතාව පැත්තකින් තියමු. වර්තමානයේ වෙනකොට ගොවිතැනට විවිධ බලපෑම් තියෙනවා, විවිධ කතා තියෙනවා, විවිධ මත තියෙනවා. විශේෂයෙන්ම වී වගාවට ගත්තොත් ඒ නිසා අපි සියල්ල සමාජය විසින්ම විසඳ ගන්න ඉඩ හැරලා ඔබේ ගොවි අත්දැකීම තුළ වර්තමාන සමාජයට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? වර්තමාන සමාජයට දෙන්න තියෙන පණිවිඩය අපි ගොවිය වශයෙන් වගාව කරගන්න ඕනේ. එතකොට මේ වගාවත් එක්කන් රැඳෙන්න නම් අපිට ඇත්තටම මේ තියෙන රටාවත් එක්ක යන්න අමාරුයි. දැන් මේ තෙල් උනත් තෙල් පොහොර ටික උනත් ලොකු වියදමක් දරන්න ඕනේ ගන්න. ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්කන් අපිට ඇත්තටම ගොවියන්ට හරි අමාරු තත්ත්වයක් තියෙනවා. ඉතින් රටක වගකීමක් තියෙන ජීවත් වෙන්න නම් අපි ආහාර තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්.
දැන් මෙතන කියනවා ලොකු නියගයක් එනවා. එතකොට ලොකු මේ අරුමුදයකට මුහුණ දෙන්න වෙනවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඒ නිසා දැනට අපි රටක් වශයෙන් සූදානම් වෙන්න ඕනේ ආහාර ප්‍රශ්න ගැන. අනිවාර්යෙන්. එතකොට මේ ආහාර ප්‍රශ්නේ විසඳන්න නම් දැන් මේ වෙන රජයේ මැදිහත් වෙලා මේ ගොවීන්ට එක්ක වගාලින් ටික සුද්ධ කරලා හරි නැත්නම් සහන මිලකට හරි මොකක් හරි ක්‍රමවේදයකින් අපේ වගාව ටික ආරක්ෂා කරගන්න වෙනවා ජනතාවට ආහාර ටික දෙන්න. අනිවාර්යෙන්. ඉතින් ඒකට තාම වැඩ පිළිවෙලක් මම හිතන්නේ සූදානම් වෙලා නැහැ. ඇත්තටම. ඇත්ත කතාව සමතවන්න හේතුව ගොවිය ශක්තිමත් කළ යුතුමයි. ඒකට හේතුව අපිට මේ අවස්ථාව තිබුණා මේ වෙලාවේ. අපි ඇත්තටම දැන් බලනකොට අපේ මේ ගම බලනකොට ගොවිතැන් වලින් ගොඩාක් පිරලා තිබිච්ච ගම. දැන් මේ වෙනකොට 100ට 100ක් හිටපු ගොයියෝ දැන් 125ට විතර වැටලා ඉන්නවා. වැටලා ඉන්නවනේ. ඔව් ඒ කියන්නේ දැන් වතුර ප්‍රශ්න ඇවිල්ලා වෙනත් දැන් මේ කරන වගාව වලට මේ පොහොර තෙල් පොහොර ටික ගන්න විදියක් නැහැ. ආර්ථිකය කඩා වැටිලා. ඉතින් මේවට ඇත්තටම දැන් ඉස්සරහට මෙහෙම ගියොත් එහෙම ආහාර ප්‍රශ්න නිකම් එනවා. අනිවාර්යයෙන්. ඉතින් මේකට විසඳුමක් හොයන්න ඕනේ මේ අපි පාටපක්ෂ ભેදයකින් තොරව හොයන්න. ඔව්. ඒ කියන්නේ මහජනයා කියන්නේ ඊට පස්සේ මහජනයාටයි ඔක්කොටම වෙන සිදුවීමක් නෙමෙයි ඒක. මුණ දෙන්න වෙන සිදුවීමක්. ඉතින් එතකොට ඒක නවත්තන්න බෑ අපිට කොහෙන්වත්. ඒකට විසඳුම් තමයි හොයන්න දැන් අපි ප්‍රධාන කෘෂි කර්මාන්තය කියන එක. සමතවත් වටිනා අදහස් කීපයක් ඔබ ඉදිරිපත් කරේ. ඔබේ වගාව තව තවත් සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා YouTube නාලිකාවක් හැටියට. ඉතින් රතර මිනිස්සු YouTube නාලිකාවෙන් ආරම්භන්න පුළුවන්. අපි දේශපාලන එන්න මේ කතා කරේ. එන්න මේ ගොවි බිම් වලට මිනිස්සු මොන තරම් දුක් විඳිනවද කියන එක වතුර ටික නැතුව හරිම අමාරුවෙන් වගා කරන ගොවීන් ටිකක් ඉන්නේ. ඉතින් ගලෙ බෙදලා ව්‍යාකල්ල මේ ගම්මාන කියන්නේ කැට උදැල්ලත් එක්කම හිටපු මිනිස්සු. ඒ වුණාට අද අපිට දකින්න ලැබෙන්නේ සමන්තවන්තයෙක් කියපු කතාව ඇත්ත. 120ක විතර ඉඩම් ප්‍රමාණයක් තමයි වගාව කරලා තියෙන්නේ. ඉස්සරහට සමහරට ඒකත් අඩු වෙන මට්ටමක් තමයි තියෙන්නේ. පුළුවන්. මේ ඒ නිසා ඒක මම විශේෂයෙන්ම මේ බලන කියන්නේ කවුරු හරි මේ බලනවා නම් අනිවාර්යයෙන් වගකීම් බලනවා නම් මේකට විශේෂයෙන්ම වගා බිම් වලට ගිහින් ඒ අවධානය යොමු කරලා මේ ගොවිය ශක්තිමත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද ඉස්සරහට මේ දේ අතෑරුණොත් අපිට එළවලු වගාවක් නැහැ, වී වගාවක් නැහැ, මොකුත් නැති වෙනවා. ආහාර ප්‍රශ්නයක් එන එක වළක්වන්න බෑ. ඉතින් ඒකට දැම්ම මේ ක්‍රියාමාර්ග ගත යුතුමයි. අනිවාර්යයෙන්ම මෙහෙම වේලිකාල ගුණයක් තිබ්බොත් ඉස්සරහට ලොකු අර්බුදයක් හම්බෙනවා. මොකද මාස 3ක් විතර යනවා භෝග එක අස්වැන්න ගන්න. අනිවාර්යයෙන්. එතකොට අපිට ඒකට මුණ දෙන්න බැරි වෙනවා. මේක ඇත්ත. ඒ නිසා මේ වගා කරලා තියෙන ප්‍රමාණය ඉස්සරහට මදි වෙනවා. ශ්‍රේ පිළිබඳව අපි තව දුරටත් ඉස්සරහට කරුණු ටික අරන් එන්න. අපි යන් තෙල් ගහන තැනට මම එන්නම් එතනට. මේ ඔබ දකින්නේ සමන්ත මහත්තයාගේ බටු වගාව. ඉතින් අපූර්ව බටු වගාවක් තමයි හදලා තියෙන්නේ. අක්කරය හරියටම අක්කරයක භූමි ප්‍රමාණයක බටු හිටවලා තියෙනවා. ඒක අතර අපිට YouTube නාලිකාව නරඹන ඔබට අපි ආරාධනා කරනවා වැඩසටහන නරඹන්න. ඒ වගේම channel එක subscribe කරන්න. ඔබේ අනුමත ප්‍රචාරය කරන්න. අපේ රටේ එන දැඩි නියම් තත්ත්වයන් සියල්ලට මුහුණ පාලා ඉතාමත් හොඳින් මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්නට ගොවීන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් වැඩසටහනින් සමුගෙන යන්නට ඔබට පෙරවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම channel එකත් subscribe කරන්න, ඔබේ යාළුවන් අතරත් ප්‍රචාරය කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලමින් අදට වැඩසටහනේ සමුගන්නවා. සියලු දෙනාටම පෙරවන් සරණයි. ආයුබෝවන්.
සමන්ත මහත්තයා එහෙනම් මං ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි ආයෙ වෙලාවක එන්න. මේ නම්බර් එක මං සමන්ත මහත්තයාට කෝල් එකක් දාන්න. සමන්ත මහත්තයා කියන්න අමතකුණා කතාවක්. අක්කරයකට බටු පැල කොච්චරක් විතර යනවද? 1700 යන්නේ. නම දාන්නෙත් ඒ තරම් වටින හින්දාමයි.